ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ පැවති ජාතික රිපබ්ලිකන් කොංග්‍රස් කමිටුව අරමුදල් රැස් කිරීමේ වාර්ෂික රාත්‍රී බහුජන සංග්‍රහයේදී ආందోලනාත්මක ප්‍රකාශයක් සිදු කර ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එහිදී ඔහු කියා සිටියේ ඉරානයේ උත්තරීතර නායක ධුරය බාර ගන්නා ලෙස තමන්ට නිල නොවන මට්ටමින් ආරාධනයක් ලැබුණු නමුත් තමන් එය ප්‍රතික්ෂේප කළ බවයි. ඉරානයේ රාජ්‍ය නායකයා වීමට අකමැති වෙනත් කිසිදු රටක නායකයෙකු ලොව නැති තරම් ඔවුන්ගේ පාර්ශවයෙන් අපට ඉතා පැහැදිලි පණිවිඩ ලැබෙනවා. අපට මෙය අවශ්‍ය නැහැ. ඔබව අපේ මීළඟ උත්තරීතර නායකයා ලෙස පත්කර ගැනීමට කැමැති යනුවෙන් ඔවුන් පවසනවා. නමුත් මම ඔවුන්ට පැවසුවේ එපා ස්තුතියි මට එය අවශ්‍ය නැහැ යනුවෙන්. ට්‍රම්ප් එලෙස කියා සිටියා. කෙසේ වෙතත් ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශය ඉරාන බලධාරීන් විසින් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර ඇති අතර ඉරානයේ කිසිදු පාර්ශවයක් ඇමරිකානු නියෝජිතයත් සමග කිසිදු ආකාරයක සාකච්ඡාවක නිරත නොවන බව ටෙහෙරානය අවධාරණය කර තිබෙනවා. ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශයන් අතිශෝක්තියෙන් සහ අතාර්ථික ප්‍රකාශ ලෙස ඉරානය හඳුන්වා දී තිබෙනවා. ඉරානයේ සමග රහසිගතව ගනුදෙනු සිදුවන බවටත් ඔවුන් යම් එකගතාවයකට පැමිණීමට උත්සාහ කරන බවටත් ට්‍රම්ප් පසුගිය දින කිහිපය පුරා දිගින් දිගටම චෝදනා කළද ඉරානය පවසන්නේ ඇමරිකාව සමග කිසිදු සාකච්ඡාවකට තමන් සූදානම් නොමැති බවයි.